ඉතින් යාළුවනේ ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද social media platform වල හොඳ සාර්ථක content creator කෙනෙක් වෙලා හොඳ සාර්ථක ගමනක් ඉදිරියට යන්නේ කියලා. ඉතින් අද වෙද්දි social media කියන්නේ ලොකු පොඩි හැමෝම පාවිච්චි කරන හොඳ battlefield එකක්. ඉතින් ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ YouTube, Instagram, TikTok, Facebook. මේ platform හතර ගැන අපි පොදුවේ මේ වීඩියෝ එකේ කතා කරමු. මේ platform වලට content create කරනවා වගේම මේ platform වලට content upload කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක් මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ඉස්සරහට කතා කරනවා. වීඩියෝ එක like එකක් දාලා දැම්ම set වෙන්න අපි යන් වීඩියෝ එකට. ඉස්සෙල්ලාම අපි කතා කරමු YouTube platform එක ගැන. ඉතින් YouTube කියන්නේ ලෝකෙ ලොකුම platform එකක්. මිනිස්සු මිලියන ගණනක් දවසකට මේ YouTube එකෙන් වීඩියෝස් බලනවා. ඒ වගේම තමයි එක එක වර්ගයේ content creatorsලා අපිට මේ YouTube එකේදී හම්බෙන්නේ. ඉතින් ලංකාවේ අපි ගත්තොත් එහෙම comedy channel විදියට Winnie Production, ලකයි සිකයි, ජනයිප්‍රියයි වගේ තව ගොඩක් channels අද වෙද්දී එයාලගේම brand එකක් හදාගෙන ඉවරයි. ඉතින් tech channel ගත්තොත් එහෙම Chanuks bro, හේෂාන් ටෙක්නික් සහ SL Geek වගේ channel එයාලත් අද වෙද්දී එයාලගේම brand එකක් හදාගෙන ඉවරයි. ඉතින් YouTube කියන්නේ ඔයාගේම දෙයක් නිර්මාණය කරගෙන හොඳ ගමනක් යන්න පුළුවන් හොඳ platform එකක්. YouTube channel එක පටන්ගෙන ඔයාගේම content එක නිර්මාණය කරලා හොඳ ගමනක් යන්න ඔයාලටත් පුළුවන්. YouTube channel එක හදන්න දන්නේ නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න, නැත්නම් YouTube එකේම සර්ච් කරලා බලන්න කොහොමද YouTube channel එක හදන්න කියලා ඕන තරම් වීඩියෝස් මේ YouTube එකේ තියෙනවා. ඉතින් අපි දැන් එන්නේ මේන් පාර්ට් එකට. අපි කොහොමද YouTube එකේ viral වෙන්නේ? හොඳ සාර්ථක විදියට content එක viral ලවා ගන්න කොහොමද කියලා බලන්න තමයි අපි දැන් එන්නේ. ඉතින් හොඳ content creator කෙනෙක් දැනගන්න ඕනේ ප්‍රධාන දේවල් කිහිපයක් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම වීඩියෝ එක අන්තර්ගතය මොකක්ද කියලා හොඳ පැහැදිලි කිරීමක් වීඩියෝ එකේ ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ. මොකද වීඩියෝ එකක පළවෙනි තප්පර 5 කියන්නේ ගොඩක්ම වටින දෙයක්. ඉතින් වීඩියෝ එක බලන කෙනාට වීඩියෝ එක බලන්න ආස හිතෙන විදියට වීඩියෝ එකේ මුල්ම තත්පර 5 හදා ගන්න ඕනේ. ඉතින් ඊළඟ එක තමයි වීඩියෝ එකේ ටයිටල් එක සහ thumbnail එක. මේක ගොඩක්ම වැදගත් දෙයක්. ඉතින් හොඳ eye capture වන වීඩියෝ ටයිටල් එකක් සහ හොඳ thumbnail එකක් වීඩියෝ එකට තිබ්බොත් මේක මිනිස්සු අතරට යන ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතින් ගොඩක් අය වීඩියෝ එකක් ගැන තීරණය කරන්නේ වීඩියෝ එකේ thumbnail එකෙන්. ඔයත් එහෙමයි මාත් එහෙමයි. ඔයත් එහෙමයි මාත් එහෙමයි. තවත් වැදගත්ම දෙයක් තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරන ටයිම් එක. හරියටම මෙන්න මේ වෙලාවටම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කියලා දෙයක් නැහැ. හැබැයි මේ platform වල users-ලා active ඉන්න වෙලාව පිළිබඳව ඔයාලට හරි අවබෝධයක් තිබ්බොත් ඔයාලට ඉක්මනටම සාර්ථක වෙන්න පුළුවන්. මේක YouTube වල විතරක් නෙමෙයි. අනෙක් platform වලටත් අදාළයි. يعني TikTok, Facebook වගේ platform වලටත් මේ time එක කියන දේ ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයා වීඩියෝ අප්ලෝඩ් කරනවා උදේ 7ට. මේ වෙලාවට ගොඩක් අය මොකද කරන්නේ? ජොබ් වලට යන අය ජොබ් වලට යනවා. ඉස්කෝලේ යන කෙනෙක් නම් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. ඉතින් ඔයා මේ වෙලාවට වීඩියෝ අප්ලෝඩ් කරා කියලා වැඩක් වෙයිද? නැහැ. සාමාන්‍ය වීඩියෝ එකට views එයි. හැබැයි ඔයා හිතන සාර්ථකත්වයට යන්න ඔයාට බෑ. සාමාන්‍ය වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හොඳම වෙලාවක් තමයි එක්ක හවස 3න් 4න් පස්සේ නැත්නම් රෑ තමයි හොඳම. මොකද මේ වෙලාවට තමයි users-ලා ගොඩක්ම මේ platform වලට එන්නේ. YouTube කරද්දී ගොඩක් අය කරන වැරද්දක් තමයි අනේ මාව subscribe කරන්නකෝ. ඔයා මාව subscribe කරොත් මාත් ඔයාව subscribe කරන්න. මෙන්න මේ දේ කරන්න එපා. මෙන්න මේ දේ කරන්න එපා. ඉතින් subscribersලා කියන්නේ channel එක grow වෙන්න ගොඩක්ම වටින දෙයක්. අපේ channel එක බලන කෙනා අපේ channel එකට ආසාවෙන් આવොත් තමයි ඒ subscribe එක නියම වටිනාකම අපිට ලැබෙන්නේ. ඔයා මාව subscribe කරන්න මාත් ඔයාව subscribe කරන්නම් කියලා අපේ channel එකට එක subscribe එකක් එකතු වෙයි. හැබැයි මේකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද එයා එක කරන්නේ ඔයා කියන හින්දා. එයාට අපේ channel එක ගැන කිසිම අදහසක් නැහැ. සමහර විට එයා ඔයාව ටික දවසකින් unsubscribe කරන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ හින්දා මේ වැරද්ද නම් කරන්න එපා. තව දෙයක්. තමන් මහන්සියෙන් හදන මේ වගේ වීඩියෝ එකකට ඔයාලා දාන කමෙන්ට් එකකින් ලොකුම ලොකු සතුටක් content creator කෙනෙක්ට ලැබෙනවා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකට ඔයාලා දාලා තිබ්බ කමෙන්ට් කියවද්දී මටත් ඒ වගේම ලොකුම ලොකු සතුටක් දැනුණා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා share කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ අපි හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.